සියලුම දෙනාට අවසරයි. මුදල් සීනාය දිනන මහපෞරක් බඳින ඉරහාදසේ මා විශ්වාසගෙන අරමුණ අභියස පෙරමුණ තනන පරපුර මේකයි මගේ රට දිනනා යතුමම පටයි අවසරයි. සීනය තරුණයි දැන් අවුරුදු 4 ගණනකදී member එකක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෝඩිනේටර් විදිහට ඒකේ අවුරුදු 8ක් අවුරුදු 10ක් අපි පළපොත් තමයි මට මේක ලැබිලා තියෙන්නේ. අනාගතේ ඔය අරමුණ කියලා ඒකේ මේකේ ඒක පක්ෂපාත නැතුව ධර්මයේ දෙන්නුව සියලුම පක්ෂවල සියලුම ආගමික නායකවරු සියලුම පක්ෂපාත නැතුව ඔක්කොම අවිශ්වාස කරලා මේ වැඩසටහන මම පටන් ගත්තා. ඉතින් අවුරුදු 10කට කලින් මම ජාත්‍යන්තර ඉන්දියාව ගිහින් තමයි මේ ටික අපි හදාගත්තේ. ඒක අවුරුදු 10කට කලින් මම ලෝක අධිවේශනයේ තමයි අපේ human rights එක මම පටන් ගත්ත වෙලාව මේ ජාත්‍යන්තර ගිහින් මට මාස 6ක් 8කට කලින් මේක ගෙනාවේ මම ජාත්‍යන්තරින් දුන්න මේක කරන්නේ කියලා මට කරදියාගෙන මෙට්‍රෝ වෙලාවට අපි ඉන්නේ අපේ උත්තර දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රීතුමා දෛනික කුමාරතුමා එතුමාට මම යෝජනා කරා මේ වගේ කියන නෑ විශ්වාසවන්තයි අපි මොකක්ද වැඩක් කරමු කියලා දෛනික සත්‍ය එතුමා මට ඉඳලා හිටියා. ඒ වගේ අපේ ජීවන මාත්‍ය එයා කිව්වා ඉස්සරහට පුළුවන් කැම්පේන් කරන්න පුළුවන් ඔයා දවුණු හොඳ කොල්ලේ ඔයාලට ඔය සමාජයෙන් තියෙන වැඩ කරන්න පුළුවන් කියලා මම විතරම ධෛර්යය කරා. ඒ ධෛර්යය නිසා තමයි මම මෙච්චර දුරකට මේක සමාජයේ මේවට මට මේක ලංකාවට කියනකොට මට කවුරුවත් හිතියේ නැහැ. මම බාහිර රැස්වීමක් කියලා අපි ඉන්නවා දීපල් මාත්‍ය අපි ඉන්නවා නිකා මේ ඔක්කොම මගේ හොටල් එකට ගෙන්නගෙන මම සාකච්ඡා කරලා මේක මොකද කරන්න කියලා මට ධෛර්යය දුන්නේ අපේ මන්ත්‍රීතුමා දීලා ඒකේ මම මෙතනට ගෙනාවේ අපි සියලුම පක්ෂපාත නැතුව ජාතිවාද නැතුව මේකේ සමාජිකත්ව මම කියන කර ඩිරෙක්ටර්ස්ලා කෝඩිනේටර් මෙම්බර්ස්ලා සියලුම දිස්ත්‍රික් 24ම අධ්‍යක්ෂවරුන් මේ ටික අරගෙන අපි සමාජ මේකේ තුල අපේ සමාජ සත්කාර වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට මේක ඕගොල්ලෝ මම මේකේ මම කරගත්ත දේ තියෙනවා. මම අනිවාර්යෙන් අවුරුදු 8ක් අවුරුදු 10ක් මම මේකේ ඉඳලා තමයි මෙච්චර දුරකට මම දියුණු වුනේ. අපිට මේ මානසික අපි මේක කියන්නේ ගොඩක් වටින දෙයක්. කවුරුත් මම මෙතන සමාජගත සත්‍විල ධර්මයක මම මෙතන ගොඩාක් අසහනතාවයෙන් තමයි මේක පටන් ගත්තේ. මම මොකද උත්තරලා සත්‍විල කරනවා මොකද උත්තරලා ෆන්ක්ෂන් එක කරලා මට සමාජ කට්ටිය මෙතන මට සහාය දුන්නා. සමාජ කට්ටිය සහාය දෙන්න බැරි මම ගොඩාක් අපරාධ කරලා මට උපරිම පුරුමායිද පටන් මට ගොඩාක් සල්ලි වලින් මොන දේ වුණත් එතුමා තමයි ළඟ ඉඳලා නේද අපි ඕම කරමු කියලා මම මෙච්චර සියලුම දෙනාම සමාජීයත්වයේ මම සමාජීයත්වයේ සියලුම දෙනාට ඒකේ මම කියනවා සියලුම දෙනා සමාජීයත්වයේ මේක
අපටයි කලයුතු අපිමයි